අසුරයන්ගේ බලය අසීමිතයි. රවිගේ උප්පත්ති කතාව. අතීතයේ එක්තරා යුගයක බලයෙන් මත් වූ අසුරයන් විසින් දිව්‍ය ලෝකය ආක්‍රමණය කරනු ලැබුවා. දිව්‍යයන්ගේ රජු වූ ඉන්ද්‍ර ඇතුළු සියලු දිවිවරුන් අසුරයන් ඉදිරියේ අන්ත පරාජයකට පත් වුණා. අපගේ ශක්තිය හීන වී ගොස් ඇත. අසුරයන්ගේ බලය අසීමිතයි. දිව්‍ය ලෝකයේ අලංකාර මාලිගා අඳුරින් සහ ගින්නෙන් වැසී ගියේ දෙවියන්ගේ පාලනය අවසන් කරමින්. දෙවිවරුන්ගේ මව වූ අදිති දේවිය තම දරුවන්ටත් වූ මේ ඛේදනීය ඉරණම බලා සිටියේ දැඩි කම්පනයකින්. අහෝ මගේ දරුවන්ට මේ අත් වූ ඉරණම කුමක්ද? දිව්‍ය ලෝකයට අඳුර උදා වී තිබෙනවා. තම දරුවන්ගේ දුක දරාගත නොහැකි වූ ඇය විසඳුම පතා තම ස්වාමියා වූ කශ්‍යප ඍෂිවරයා වෙත ගියාය. ස්වාමීනි, අසුරයන් මගේ දරුවන්ගේ සියලු බලතල උදුරාගෙන අපි දැන් කුමක්ද කරන්නේ? අදිති, ශෝක නොවන්න. මහා ප්‍රඥයෙකු වූ කශ්‍යප ඍෂිවරයා ඇයව සංසුන් කළේය. මේ මහා විනාශයෙන් දෙවියන්ව ගලවා ගැනීමට නම් විශ්වයේ පරමාලෝකයේ වූ සූර්යාගේ පිහිට පැතිය යුතු බව ඔහු පැවසුවා. ඔබ සූර්ය දිව්‍ය රාජ්‍යා උදෙසා දැඩි තපසක නිරත වන්න. ඔහු පමණයි මේ අඳුර පළවා හැරීමට සමත් වන්නේ. තම දරුවන්ගේ විමුක්තිය වෙනුවෙන් ඕනෑම දුකක් විඳීමට අදිති දේවිය අදිෂ්ඨාන කරගත්තා. මගේ දරුවන්ට නැවත ආලෝකය ලබා දෙන තුරු මම निराහාරව තපස් රකිමි. ඇය කටුක හිමාලය කඳුකරයට ගොස් සියලු සැප සම්පත් අතහැර දැඩි භාවනාවක නිරතවීමට පටන් ගත්තා. ඇය සූර්යා මෙනෙහි කරමින් ඇඩේ තපස ආරම්භ කළේ මුළු ලෝකයටම ඇසෙනසේ එකම මන්ත්‍රයක් ජප කරමින්. කාලය වේගෙන් ගෙවී ගියා. අධික හිමෙන් හෝ ධාරානිපාත වර්ෂාවෙන් ඇගේ භාවනාව බිදහෙලීමට හැකි වුණේ නෑ. ආහාර හෝ ජලය නොමැතිව හිරුවෙලිය සහ වාතය පමණක් ආහාරයට ගනිමින් ඇය වසර දහස් ගණනක් මේ තපස රැක්කා. ඇගේ මේ පරාර්ථකාමී කැපවීම නිසා ඇගේ සිරුරෙන් අද්භූත දිව්‍යමය ආලෝකයක් නිකුත්වීමට පටන් ගත්තා. මේ මහා තපසහි බලයට මුළු තුන් ලෝකේම කම්පා වුණා. සූර්ය මණ්ඩලය පවා ඇගේ මන්ත්‍රයට ප්‍රතිචාර දක්වුවා. අවසානයේදී සදාකාලික ආලෝකයේ අධිපතියා වූ සූර්යා අතිශය ප්‍රබල ආලෝක කදම්බයක් ලෙස ඇය ඉදිරියේ ප්‍රාදුර්භූත වුණා. අදිති දේවියගේ වසර දහස් ගණනක තපසට සූර්යා ලබා දෙන වරම කුමක්ද? මීළඟ කතාංගයෙන් බලාපොරොත්තු වන්න.